ආයිබෝවන් සිංහල විචාර අපගේ YouTube චැනලය සඳහා ඔබව සාදරයෙන් පිළිගන්නවා. තවත් මෙවැනි අධ්‍යාපනික වීඩියෝ නැරඹීමට අපගේ YouTube චැනලය දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත ගෙන මනාලිය රසාස්වාදය. අසුලභ වස්තු විෂයක් තුළ නොහුරු හැඟුම් සමුදායක් කැටිකොට ජී.බී. සේනානායකයන් සටහන් කළ ඒ සොඳුරු වදන් පෙළ අලුත ගෙන මනමාලිය මෙසේ රස වින්දනය කරමු. නිසකස් කාව්‍ය සම්ප්‍රදායේ සමාරම්භකයා වූ ජී.බී. සේනානායක මහතා විසින් රචිත පල්ලි ගැනීම කෙටිකතා සංග්‍රහයේ හමුවන නිශ්ශබ්දතාව නම් නිසකස් කාව්‍ය තුළින් මෙරට නිසකස් කාව්‍ය සම්ප්‍රදාය ආරම්භ විය. ජී.බී. සේනානායකයන් විසින් රචිත වෙනස් වූ ආකාරයක ආකෘතියක කාව්‍ය නිර්මාණයක් ලෙස අලුත ගෙන මනමාලිය හැඳින්විය හැකිය. අලුත විවාහ වූ මනාලයෙකුගේ සිත් තුළ තම මනාලිය පිළිබඳ ජනිත වන අව්‍යාජ හැඟීම් සමුදායක් මෙම නිර්මාණයට ප්‍රස්තුත වූ බව පැහැදිලි වේ. කාව්‍ය නිර්මාණය ආරම්භයේදීම තම මනාලියගේ ස්වරූපය විශේෂයෙන්ම බාහිර ස්වරූපය විස්තර කරන නිසදස් කවියා මනාලිය පිළිබඳව පාඨක මනසේ චිත්ත රූපයක් මවයි. හිස නමා ගති ඈ සිහින් රතැඟිලි පටලවා ගති සතියකට පෙර ගෙන අවර විලිබරය මගේ රන්වන් මනාලිය. උක්ත මනාලිය කැන්දාගෙන විත් තවම හරියට සතියක් පමණි. අලුත ගෙන මනමාලියක් ලැජ්ජාශීලීව හැසිරෙන ආකාරය ජී.බී. සේනානායක කවියා අපූර්වවට විස්තර කර තිබේ. ඇය මනමාලයා ඉදිරියේ පිය නගනුයේ හිස පාත් කරගෙනය. හිස ඔසවා මනාලයාගේ මුණ බැලීමට තරම්වත් ශක්තියක් ඇයට නොදැබූයේ ඇගේ ලැජ්ජාශීලී භාවය නිසාමය. සිහින් රතැඟිලි එකිනෙකට පටලාගෙන සිටින්නේද ඒ ලැජ්ජාව නිසාමය. කවියා ලැජ්ජාශීලී බව ප්‍රකාශ කරන වචනය විලිබරේ යන්නයි. වැඩි වශයෙන් භාවිත නොවන එම වචනය නිසදස් කවියට අනන්‍යතාවයක් ගෙන දෙන බව හැඟේ. ගණිතාර්ථවත් වචන තුලින් ව්‍යංගාර්ථව මනාලියාගේ රූප ස්වභාව කියා පෑමට කවියා සිහින් රතැඟිලි යන වචනය භාවිත කොට තිබීම සුවිශේෂී වේ. සිහින් යන්නෙන් මනාලියගේ ශරීර හැඩයත් රත්පැහැ ඇඟිලි සහ රන්වන් යන්න මගින් මනාලියගේ පැහැපත් බවත් කවියා සඟවා පවසනුයේ සියුම් ආඩම්බරයකින් යුතුයයි සිතිය හැකිය. කවියා තවමත් ඇයට මනාලිය ලෙස ආමන්ත්‍රණය කිරීම තුළ ප්‍රකාශ වනුයේ කවියාගේ සිතේ ඇති නැවුම් සිතුවිලිය. කවියාට තවමත් ඇයව බිරිඳක ලෙස නොහැඟේ. දෙදෙනාම මුනිවත රකිමින් මේ නැවුම් හැඟීම රස විඳී. දැල් තිරස්සෙන් පෙනෙය්‍ය ඔබ යනු මොබ එනු පට පිළිගෙන අබරණ පෙට්ටිගෙන. කවියා තම රූමත් මනාලියගේ සුන්දරත්වය දැල් තිරස්සෙන් බලා සිටී. ඍජුවම ඈ දෙස බලනවට වඩා අමුතු රසයක් කුතුහලයක් දැල් තිරස්සෙන් බලා සිටීම තුළ ගම්‍ය කිරේ. තවද කවියාත් තම රූමත් මනාලිය දෙස කෙලින් බැලීමට ලැජ්ජාවන බවක්ද මෙහිදී හැඟවෙයි. තවද ඔබ යනු මොබ එනු යන අනුප්‍රාසාත්මක වචන තුලින් සිතෙහි ඇති වේගය හද ගැස්ම පිළිබිඹු කරයි. දෙදෙනාට දෙදෙනා ගැන ඇති නොවිසිලි ගතිය ඉස්මතු කරයි. මනාලිය තවමත් සිටිනුයේ තම මංගල වස්ත්‍රාභරණ ලෝකය තුළය. ඒවා රැගෙන ඔබ මොබ ගමන් කරමින් තම මනාලයට නිතර නිතර දෙස්වීමට උත්සුක වීම තුළින් ඇගේ සිතේ මනාලයා කෙරෙහි ලියලන ප්‍රේමය නිරූපණය කෙරෙයි. ඇසෙහි නොපෙනෙන විටත්
සාලයෙන් කාමරයට, කාමරයෙන් සාලයට යන පාහඬ. මනාලිය අලුත් නිවසේ තවමත් සීමිත ඉඩක පමණක් ආගන්තුක අයුරින් සැරිසරයි. සාලයෙන් කාමරයට, කාමරයෙන් සාලයට නිතර ගමන් ගනිමින් ආගන්තුක ලෙස තමාගේ අලුත් නිවස තුළ ඉඩකඩ සොයයි. මනාලයට ඇයව නොපෙනේ. නමුත් කවියා මනාලියව නොපෙනෙන විටදී පවා ඇයව සියුම්ව නිරීක්ෂණය කරයි. මනාලිය සාලයෙන් කාමරයට, කාමරයෙන් සාලයට යන හඬ පවා මනාලයට ඇසෙනුයේ මනාලයාගේ සිත සෑම විටම මනාලිය සොයන නිසාවෙනි. මනාලයාගේ ලෝකය, මනාලයාගේ කුතුහලය මනාලිය වූ නිසාවෙනි. එතැන් ඈ මා වෙත උවමනාවක් කිසිත් නැතිවද නොරැඳෙයි පලායියේ. මනාලිය මනාලයා ඉදිරියට පැමිණේ. නමුත් ක්ෂණිකව අපසු පලායයි. අවශ්‍යතාවයක් තිබුණද මනාලයා සමග කතා බහ නොකරයි. ඒකාත්මික වීමක් නොවේ. මනාලයාගේ හිත විමසන්නේ ඔහු කෙරෙහි ප්‍රේමයක් ඇති නොවන්නේද යනුවෙනි. තමා ගැන ආශාවක් ඇති වන්නේ නැතිද යනුවෙනි. මෙහිදී අපට පැහැදිලි වන තවත් කරුණක් නම් මේ සිදුවී ඇති විවාහය යෝජිත විවාහයක් බවයි. එම නිසයි මේ දෙදෙනා මෙතරම් ලැජ්ජාශීලී වූයේ. නොහුරු ප්‍රේමයක් වෙනුවෙන් බලා සිටිනුයේ ඒ නිසාවෙනි. ගෑවිලවුනෙහි නැතරන්වන් සමෙහි හෙළන සුස්මෙන් සුවඳය ඒ ඈබඳ සුවඳ දැනෙන්නේ මට විතරද. ප්‍රේමය තුළ ඇතිවන මමත්වය මගේ යන හැඟීම කවියාට මනාලිය කෙරෙහිද ඇතිවන්නට ගනී. ඇගේ ගැල් වූ සුවඳ පෙළවුන් සුවඳ සැමට දැනුණද ඇගේ ශරීරයේ සුවඳ, හුස්මෙහි සුවඳ දැනෙන්නේ ඇයව හිමිකරගත් මනාලයට පමණි. කවියා මේ සිතුවිලි ගෙනහැර පානා ආකාරය අපූරු නොවේද? පෙනෙයි ඇසෙයි දැනෙයි මටගේ හැමතැන. මුලදී සාලයෙන් කාමරයට, කාමරයෙන් සාලයට පමණක් ගමන් කරමින් නොපුරුදු ලෙස සිටි ඇය දැන් නිවස පුරා දැනෙන්නට පටන්ගෙනය. ආගන්තුක ඇය දැන් ක්‍රමයෙන් බිරිඳකගේ ස්වරූපයට අනුවර්තනය වී ඇත. පෙනෙයි, ඇසෙයි, දැනෙයි. මනාලයට දැන් තමාගේ බිරිඳ නිතරම දක්නට ලැබුණි. ඇගේ හඬ නිතර අසන්නට පුළුවනි. ඇගේ ස්පර්ශය ලබන්නට පුළුවනි. මනාලියගේ භූමිකාවේ සිට බිරිඳකගේ භූමිකාවට ඇය ක්‍රමයෙන් විතැන් වූ ආකාරය අපට මෙසේ කවියා ගෙනහැර පෙන්වයි. උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය යොදා ගනිමින් මනාලයාගේ චරිතයට පණ පොවන ජී.බී. සේනානායක මහතා ධ්වනිතාර්ථවත් පද යොදා ගනිමින් අනුප්‍රාසාත්මක පද යොදාගෙන අලුත ගෙනා මනමාලිය පිළිබඳව නිසදැස් ආකෘතියෙන් සංක්ෂිප්තව කළ එම හැඟීම් දිගහැරුම අනර්ග බව කිව යුතුය. ඉදිරිපත් කිරීම දසුනී මහවත්ත. තවත් මෙවැනි වීඩියෝ පටයකින් හමුවෙමු. අපගේ චැනලය නැරඹීම වෙනුවෙන් ඔබට ස්තුතියි.